Okay, let's go. Hi boy. අපි යශස්වී ක්‍රියේෂන් එකේ අපේ ෆර්නිචර් මැනුෆැක්චර් කරන මැටීරියල්ස් ඒ කියන්නේ බෝඩ්ස් වර්ග තියෙනවා සෑහෙන ගොඩක්. එතකොට අපි මේ බෝඩ්ස් වර්ග ගැන පොඩි එක්ස්ප්ලেইন එකක් කරන්න තමයි මේ වීඩියෝ සීරීස් එකෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකේ බෝඩ්ස් වර්ග තියෙනවා සෑහෙන ලොකු රේන්ජ් එකක්. ඒකේ අපි මුලින්ම MDF බෝඩ් එක ගැන පොඩි හැඳින්වීමක් මම කරන්නම්. මේ MDF කියන බෝඩ් එක සාමාන්‍යයෙන් දැන් තියෙන මාකට් එක අනුව හොඳ නෑ. මේක හරියන්නේ නෑ. එහෙම නැත්නම් ෆර්නිචර් වලට මේක සෙට් වෙන්නේ නෑ කියන එකක් මතයක් තියෙනවා අපේ ෆර්නිචර් ෆීල්ඩ් එකේ. එතකොට මේ MDF බෝඩ් එකේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ බෝඩ් එක අපි සම්බන්ධ කරගෙන වැඩ කරන විදිහ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එකක් අපි සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් එහෙම මේ බෝඩ් එක පැන්ට්‍රි කබඩ් වලට වතුරත් එක්ක ඔරොත්තු දෙනවද කියලා අහනවා. එතකොට මේ බෝඩ් එක පැන්ට්‍රි කබඩ් වලට වතුරත් එක්ක ඔරොත්තු දෙන්නේ නැහැ කියන්නත් බෑ. ඔරොත්තු දෙන්නේ කොයි මට්ටමකටද කියන එක තමයි අපිට කියන්න වෙන්නේ. එතකොට මේක සාමාන්‍යයෙන් අපි කම්පෙයාර් කරොත් ලී තේක්ක එහෙම නැත්නම් කොස් එහෙම නැත්නම් මහෝගනිත් එක්ක 100ක් ඒවත් වතුරට ඔරොත්තු දෙන්නේ නැහැ නේ. එතකොට ගුල්ලෝය වලට 100ක් ඔරොත්තු දෙන්නෙත් නැහැ. එතකොට ඒවට ඔරොත්තු දෙනවද නැද්ද කියන එකට වැඩිය මේ බෝඩ් එක පාවිච්චි කරන්න ඕන තැන් තියෙනවා. ඒ තැනට පාවිච්චි කරොත් මේක ඔරොත්තු දෙනවා. එතකොට සාමාන්‍ය වෝඩ්‍රෝබ් එකකට මේ බෝඩ් එක පාවිච්චි කරා කියලා කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒක අවුරුදු 10ක් නෙවෙයි අවුරුදු 20ක් වුණත් තියෙනවා. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේක වතුරට ගිලහ බහැලා මෙහෙම තියලා ගත්තොතින් මේකට වතුර උරනවා. ඉතින් එහෙමනම් සාමාන්‍යයෙන් තේක්ක මහෝගනි වලටත් වතුර උරනවනේ. එතකොට ලී සොලිඩ් ලී වලටත් වතුර උරනවා නම් මේකට සාමාන්‍ය වතුර උරන ප්‍රවණතාවය ඊට වැඩිය පොඩ්ඩක් තමයි වැඩි. ලොකුවට බලපාන්නේ නැහැ. එතකොට මේකේ තියෙන වාසි තමයි මේ බෝඩ් එක අපිට පාවිච්චි කරන්න ලේසි, මේක කපන්න කරන්න ලේසි, මේකට ඕන ෆිනිෂ් එකක් ගන්න පුළුවන්. ඒ ෆිනිෂ් වර්ග තියෙනවා. දැන් මේ තියෙන්නේ ඒ ෆිනිෂ් එක. ඒ බෝඩ් එකටම තමයි මේ ෆිනිෂ් එක අරන් තියෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ ඒ බෝඩ් එකට ගත්ත ෆිනිෂ් එක. මේකේ අවුට්පුට් එක ඕන විදිහකට ගන්න පුළුවන්. එතකොට මේකේ තියෙන අවාසි වලට තියෙන එකම අවාසිය තමයි මේක පේන්ට් කරාට පස්සේ මේක වතුරට ඔබලා තිබුණොත් මේක සවුත් වෙනවා. මේකට වතුර යන්න තියෙන ප්‍රවණතාවය වැඩි. හැබැයි වතුර මේක 100%ක්ම වතුර නැතුවම වතුර එන්නේ නැති තැන් වලටම දාලා පාවිච්චි කරනවා නම් මේ බෝට් එක හරියන්නේ නැහැ. ඒ කියන්නේ වතුර අපි කියමුකෝ වැනිටි කියලා කියන්නේ බාත්රූම්ස් වලට වගේ මේ බෝට් හරියන්නේ නැහැ. ඊළඟට පැන්ට්‍රි කබඩ් එකෙත් සිංක් එක එන තැනට මේ බෝඩ් එක කොහෙත්ම හරියන්නේ නැහැ. සිංක් එකෙන් වතුර ලීක් එකක් වුණොත් මේ බෝඩ් එක දීර්ඝ කාලීනව දිගටම ලීක් වුණොත් මේ බෝඩ් එකේ ප්‍රශ්නයක් එනවා. ඒතකොට එහෙම නැතුව පැන්ට්‍රි කබඩ් එකේ টොප් කබඩ් වලට මේ බෝඩ් එක දැම්මා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ බෝඩ් එකේ තියෙන හොඳ නැහැ කියන එකට හේතුව තමයි මේ බෝඩ් එක ඕන නැති තැන් වලට පාවිච්චි කරනවා. ඕන නැති තැනකට පාවිච්චි කරලා මේ බෝඩ් එක සවුත් වෙනවා කියනවා, මේ බෝඩ් එකට ගුල්ල ගහනවා කියනවා, මේ බෝඩ් එක වේයෝ වෙනවා කියනවා, එහෙම නැත්නම් කැඩෙනවා කියනවා, පැලෙනවා කියනවා, ඉදිමෙනවා කියනවා. ඒ කිසිම දෙයක් වෙන්නේ නැහැ. අදාළ මැටීරියල් එක අදාළ තැනට පාවිච්චි කරා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන තියෙන බෝඩ් තියෙනවා. දැන් ওই PVC කියලා යන රේන්ජ් එකක් තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු මේ බෝඩ් එක ගැන. මේකට වතුර යන්නේ නැති එක ඇත්ත. 100%ක්ම වතුර යන්නේ නැහැ. හැබැයි මේක වෙන තැන් වලට පාවිච්චි කරොත් මේ බෝඩ් එකේ ගොඩාක් ෆෝල්ට් තියෙනවා. ඒක අපි පස්සේ කතා කරමු. අපි ඉස්සෙල්ලා MDF එක ගැන තමයි අද කතා කරන්නේ. එතකොට මේ MDF එක ගැන වෙන මම දැනුවත් වෙලා තියෙන එක තමයි මේ ඔයාලට මම කිව්වේ. එතකොට මේ බෝඩ් එක ගැන මම කිව්ව දේ වැරදි නම් එහෙම නැත්නම් මීට වැඩිය දෙයක් මේ බෝඩ් එක ගැන කාට හරි කියන්න ඕන නම් පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. එතකොට මේ බෝඩ් එකේ තියෙන 100%ක්ම මම කියන කතාව හරි වෙන්නත් පුළුවන්, 100%ක්ම මම කියන කතාව වැරදි වෙන්නත් පුළුවන්. මගේ දැනුම අනුව තමයි මේ බෝඩ් එක ගැන මම එක්ස්ප්ලেইন කරේ. එතකොට මේ බෝඩ් එක ගැන තව කවුරු හරි මට වැඩිය දන්න කෙනෙක් ඉන්නවා නම්, එහෙම නැතුව මේක සම්බන්ධව ටෙක්නිකල් දැනුමක් අපිට වැඩිය දන්න කෙනෙක් ඉන්නවා නම්, මේක සම්බන්ධව මොනවා හරි දෙයක් මම කියපු එකට අමතරව දන්න කෙනෙක් ඉන්නවා නම් මේකේ කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා. ඒකේ කමෙන්ට් කරන්න. මොකද අපිත් දැනගන්න ඕන ඇත්ත කතාව. මේක අපි පාවිච්චි කරන්නේ කොයි තැනටද, එහෙම නැත්නම් වෙන ෆර්නිචර් හදන කට්ටිය පාවිච්චි කරන්නේ කොයි තැනටද, අපිත් ඒක දැනගන්න ඕන.
එතකොට අපි මේ බෝඩ් එක ගැන තමයි අද එක්ස්ප්ලেইন කරේ. මේ බෝඩ් එක ගැන යම් කිසි දෙයක් තව දැනගන්න උවමනාවක් තියෙනවා නම් අපේ තියෙනවා ටෙලිෆෝන් නම්බර්ස් දාලා තියෙනවා. ඒවට කතා කරලා අපේ ඉන්න ටෙක්නිකල් ඔෆිසර්ස්ලා ඉන්නවා. යාළුවට කතා කරලා මේක ගැන තව දැනුමක් ගත්ත හැකියි. එහෙමනම් අද අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මම හිතනවා මේක සම්බන්ධව මට කියන්න තියෙන ටික මගේ අතින් කියවුණා කියලා. තව මොනවා හරි දෙයක් තියෙනවා නම් කාට හරි ඕනේ නම් මේක ගැන දැනගන්න අපිට කතා කරලා අපි දැනගමු. අපි මේ තියෙන බෝඩ්ස් ගැන අපි ඉදිරි වීඩියෝස් වලින් කතා කරමු.